how to manage the work experience. කටේටම සුබ දවසක්. ඉතින් අද මම බලාපොරොත්තු වෙන්නේ අද මම මූඩ් එකක් උත්තරේ හදාගත්තා. ඔක්කොම මකලා යම් මේක හුගේ. හරි. ඊසේ රෙදි කෑල්ල නැස්ති කරගත්තා. ඉතින් මගේ අද පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. ඔයා තුල මගේ තුල මේවා හෝ ඔයා තුල දැන් බලන්න. ආර්ථිකය පැත්තෙන් හෝ accounting එකක් හරි ඔයාගේ තුලද ගොඩනගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද මම පෑනක් සහ ගුඩක් විතර තියාගෙන ඔයාගේ ඔබට අද පොඩි දෙයක් දාන්න. ඔයා දැන් ඉස්සර සවුනා කෙනෙක් වෙන්න පුළුවන්, මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒක ඔයාලට දාන්නේ. ඒ මේ දෙන මම ඩීටේල්ස් ඔයාලට මෙයාගේ එදිනෙදා ජීවිත මහාන වැදගත් විදිහට මම හිතනවා. හරිද? ඉතින් අද ටයිටල් එක දකින්නත් ඇති සමාවෙන්න. මම ටයිටල් එකෙත් දකින්න ඇති අද කන්සෙප්ට් එක තමයි කොහොමද ඔයාගේ එම්ප්ලොයිගේ ප්‍රොග්‍රස් එක වැඩි කරන්නේ? මන්ත්ලි හෝ ඒවා, ඉයර්ලි හෝ ඒවා කොහොමද පර්සන්ටේජ් එකකට ගන්න? සමහර එම්ප්ලොයි කෙනෙක් ආඳුනිකේ කොහොමද මේ පර්සන්ටේජ් එක ගන්න කියලා කෙටියෙන් ඔයාලට මම පෙන්නන්න තමයි අද මේ වීඩියෝ එක කරන්නේ. කෙටියෙන් කිව්වොත් තුන්වක තමයි වෙන්නේ. බලන්න නැත්නම් යන්න. I'm kidding. Don't take it seriously. හරි. මගේ පරණ කලිසම කරන්න දෙයක් නැහැ. හරි. බේසික් එකෙන්ම පටන් ගමු. හරිද? දැන් අපි බිස්නස් එක රන් කරනවා. ඔයා මැනේජර් කෙනෙක් හෝ සාමාන්‍යව ඕන කෙනෙක් වේවා. ඔයාට ඉතින් සාමාන්‍ය තීරණය කරන්න පුළුවන් ඩිසිෂන් එක. හරි. ඔයා බිස්නස් එක පටන් ගන්නවා. බිස්නස් කොටස් තුනකට බෙදලා මම ඕනනම් වෙන වීඩියෝ එකකින් ගේන්න. මේ වීඩියෝ එකට දාන්න. මොකද ඒක මොනම සිද්ධියක් සමාවෙන්න. ඉතින් ඔයා මේ බිස්නස් එකේ වැඩ කරගන්න ඉතින් එම්ප්ලොයර් කෙනෙක් වෙනවා. ඔයා එම්ප්ලොයර් මැනේජර්. හරි. ඒ දෙන්නගෙන් එක අනිවාර්යෙන් එම්ප්ලොයි සයිඩ් එක මෙන්න මේ සමාවෙන්න මේ වගේ ඕගල් වල සද්ද හරියට ඇහෙනවද නැන්නේ. මොකදම කට්ටිය මොනවද ඉන්නේ කියලා පුළුවන් තරම් කෙනෙක් ආව උදව් කරන්න මේ දවස්වල. සාරි අපි අපේ පොයින්ට් එකට යමු. මේ ඔයාගේ වර්ක් ප්ලේස් එකේ ඔයා දැන් කට්ටිය එම්ප්ලොයිස්ව හයර් කරනවා. ඒ එක එම්ප්ලොයි කෙනෙක් එක ඩේ එකට ඔයා දැන් එක්ස්පීරියන්ස් එකත් එක්ක ඔයා දන්නේ නැති එක ඩේ එකට මෙයා කොච්චරක් මෙයා වැඩ කරනවා. කොච්චර සාමාන්‍ය අපි ගාමන්ට් එක කියන සාමාන්‍ය ගාමන්ට් එක ඕනනම් ඩේ ටු ඩේ 500ක් හදන්න පුළුවන් වෙනවනේ. හරි. එතකොට මේ දෙහිදු සර්විස් ස්ටේෂන් එක මොකද අපි මේ ගාන ලොකුවට ගන්න ඕනේ. ලොකුවට ගත්තොත් අපිට පොඩ්ඩක් මේ ගාන හදන එකත් එක්ක පොඩ්ඩක් වරදින සම්භාවිතාවයක් තියෙනවා. හරිද? ඉතින් ඩේ ටු ඩේ අපි ගත්තොත් ඔයා සාමාන්‍යයෙන් සර්විස් කරන ස්ටේෂන් එකකින් එනු ක්ලීනින් සර්විස් එක කාර් වොෂින් සර්විස් එක කීක සර්විස් තියෙනවා මේ රටේ බිස්නස් ලෝකේ. හරි. ඉතින් ඔයා අපි හිතමු සාමාන්‍ය කාර් සර්විස් එකක් නේ සාමාන්‍යයෙන් 13ක් ඩේ ටු ඩේ එක එම්ප්ලොයි කෙනෙක් අපි එස්ටිමේට් කරනවා 13ක්. හරි. එතකොට ඔයා මේ 13 බලන්නේ කොහොමද? හරිද? එතකොට ඔයා මේ 13 බලන්නේ එක දවසකට. හරිද? එතකොට අපි හිතමු මේක එස්ටිමේට් කරන්න. එතකොට අපි හිතමු අර මේ දවස් 10 කියන්නේ එක දවසකට 13 පාරක් මෙයා සර්විස් එක සපයනවා කස්ටමර්ස් එක එම්ප්ලොයි කෙනෙක්. හරිද? එක එම්ප්ලොයි කෙනෙක්. හොඳට මතක තියාගන්න. ඒක ඔයා තීරණය කරන්න ඕන හේතු කීප කාරණා කීපයක් තියෙනවා. ඒ අතරින් මම දෙකක් ගන්නවා. එකක් chat gpt. සාමාන්‍යයෙන් අපි කොන්සල් වල ඉගෙන ගන්නවා සාමාන්‍යයෙන් ඔයා දන්නා ඒ සාමාන්‍ය බිස්නස් ඕනර් කෙනෙක් විදිහට කීප දෙනෙක් ඉන්නවා. සාමාන්‍ය අපි දැන් සර්විස් කරනවා නම් තව කට්ටිය ඉන්න සර්විස් කරන කට්ටිය ඉන්න යාලා බ්‍රෑන්ඩින් කරනවා. සාමාන්‍යයෙන් යාළුවාගේ ස්පොට්ස් එකෙන් කරගන්න කියලා ඩිස්කවුන්ට්ස් දෙනවා. ඉතින් අපි ඒ පොයින්ට් එක අල්ලලා බැලුවොත් මෙයාලා එක එම්ප්ලොයි කෙනෙක් වැඩි වෙන්න පුළුවන්. ඉතින් එක දවසකට අපි 20ක් සර්විස් එකක් සපයනවා. ඊයේදීම අපි කොටස් තුනකට බෙදුවොත් මේ සර්විස් එකේ එක කම්පැනියක් තියෙනවා එයාලගේ කට්ටිය 13යි උත්තර දවසට. මොකද එයාලා සාමාන්‍යයෙන් බේකින් සයිඩ් එකෙන් ආරම්භකාරී. එතකොට අලුතෙන් ඉර කට්ටිය සාමාන්‍ය එක්ස්පීරියන්ස් එකක් අඩු වෙන ඉන්න 13 කාලේ සාමාන්‍යයි. ඉතින් අපි මේ අවමය 13 කියලා ගත්තොත් ඔයාගේ බිස්නස් රන්තෙන් පටන් ගත්තා නම් ඔයාලා 13 දාන්න පුළුවන්. ඔයාගේ මැනේජර්ගෙන් හරි මොකක් හරි එහෙම උපකාරයක් ගත්තොත් සාමාන්‍ය බිස්නස් එක
ආරම්භයේදී මේ වගේ දෙයක් තමයි දානකොට හොඳ chat gpt එකට අනුව හරිද එතකොට මෙන්න මේ එක සර්විස් එකක් එක්කෙනෙක් 13ක් සපයනකොට එක දවසක අපි එක්කෙනෙක්ගේ කාර්ය සාධනය තමයි ගන්න හරිද සාමාන්‍ය අපි ඕන වල සාමාන්‍ය ඉගෙන ගන්නේ එක්කෙනෙක්ගේ සේවක කාර්යක්ෂමතාවය වැඩි කරා සේවකයන් කීප දෙනෙක් ඉන්නකොට ඒක සාමාන්‍ය දේ ගන්න පුළුවන් හරිද සමානද ඉතින් දැන් මෙන්න මේ එක්කෙනෙක් සපයනවා නම් 13ක් හරිද අපි එක්කෙනෙක්ගේ කාර්යක්ෂමතාවය ගන්නවා නම් මෙන්න මේ 13 වැඩි වෙන්න ඕන මන්ත් එක ඇයි අපි 13 මන්ත් එකෙන් වැඩි කරන්නේ අපි දැන් 13 ගත්තේ එක්කෙනෙක්ගේ දැන් අපි එක්කෙනෙක් ඔන්න මම එම්ප්ලොයි හරිද එම්ප්ලොයිගේ කෙනෙක් තමයි 13කට සපයන්නේ හරිද ඒත් එක්කම අපි වැඩි කරන්න මාසෙකට අයි බං දවසට මාස කීයක් තියෙනවද නෑ මාසෙට දවස් කීයක් තියෙනවද මම බලනවා නේද හරි මාසෙට තියෙනවා 3 දවස් 30ක් ඉතින් අපි ටිකට අනුව 13 ගත්තා ඊට පස්සේ 13 3 වැඩි කරාම 390යි හරි ඒ කියන්නේ එක එම්ප්ලොයි කෙනෙක් අපි එස්ටිමේට් කරා හරි හොඳ දෙයක් කියන්නද ඉතින් ඔයාලා හිතන ඇති මොන්න මම එස්ටිමේට් කරා 13ක් හරි ඉතින් මෙන්න මේ 13ට වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන් මේ එම්ප්ලොයි වර්ක් කරනවා වර්ක් ටයිම් ඉතින් වර්ක් ටයිම් එකෙන් යා කොච්චර සර්විස් එකක් සපයනවා 20 තියෙන්න පුළුවන් 15 තියෙන්න පුළුවන් 2 තියෙන්න පුළුවන් අපිට අදාළ නැහැ ඇත්තටම අපිට අදාළ නැහැ එතන අපි මනින්නේ වර්කර්ගේ ප්‍රොග්‍රස් එක මනින්දී ඉතින් අපිට ඒවා අදාළ නැහැ අපිට මේවා පුඩ්ඩක්වත් අදාළ නැහැ මොකද මෙයා කරන ටයිම් වැඩ ඒවා අපිට අදාළ නැහැ ඉතින් අපි 13 එස්ටිමේට් කරගෙන පස්සේ ඒක තමයි කෙලින්ම යන්නේ ඕවරෝල් එම්ප්ලොයිස් හරිද එතකොට අපි මේ තියෙන මාසෙට හරි දැන් කැම් එක පොඩි බ්ලරි ගතියක් ආවා දැන් හරි කියලා හිතනවා හරි අපි කොහෙන්ද නවත්තුනේ මේ හරි එක එම්ප්ලොයි කෙනෙක් දවසට 13ක් හොදන්නේ කියලා අපි එස්ටිමේට් කරා. ඒ කියන්නේ එස්ටිමේට් කරනවා. අපි දැන් සාමාන්‍යයෙන් එස්ටිමේට් කරනවා සාමාන්‍ය ස්ටොක් ටීම්ස් එස්ටිමේට් කරනවා සාමාන්‍ය අර 17යි ශුද්ධ කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඉකොනොමි වලින් වියදම් ටික අඩු කරලා ඒ සිද්ධි ටිකනේ. හරිද? ඉතින් මේ එස්ටිමේට් එක ගැන මම මේ කියන්නේ. ඔයා දන්නේ නැති ප්‍රත්‍යක්ෂ කරනවා කියන්නේ අන්න ඒ වගේ සාමාන්‍ය ඒකත් නෙමෙයි හැබැයි ඒ වගේ කෙනෙක් නම් දැන් හිතුවේ එක එම්ප්ලොයි කෙනෙක් 13ක් එස්ටිමේට් කරනවා. එයා අඩුවෙන් හොදන්න පුළුවන් වැඩියෙන් හොදන්න පුළුවන්. මම අපි ගන්න කාගම. ආයි බේසික් එකටම ගිහින් තෝඩි එකක් යන්න බලන්න මේක. දැන් මකණේ ගත්තා වගේ මේක. හරි. දැන් ඔන්න අපි ගත්තා එක එම්ප්ලොයි කෙනෙක් ගන්න. හරිද? ඔක්කොම එක පාර කරන්න බැහැ. හරිද? ඉතින් අපි එක එම්ප්ලොයි කෙනෙක් ගත්තා. එක එම්ප්ලොයි කෙනෙක් day to day එක දවසකට මෙයා 13ක් හොදනවා. තව දවසකට ආයෙ 13ක් හොදනවා. හරිද? ඊට පස්සේ එහෙම අපි ගන්නවා අවුරුද්දට දින 360. හරිද? 360. හරිද? 360 days. මේ ගත්ත day to day මේ වොෂර්ස්. අපි වොෂර්ස් කියලා ගමු. අපි සර්විස් එක වොෂින්. ක්ලීනින් සර්විස් එකක් වුණා කමන්නේ වොෂින්. එයා කියන්නේ එක දවසට මෙයා කාර්ස් 13ක කාර් වොෂ් එකක් රන් කරනවා. හරි. මෙයා දැන් 13ට අඩුවෙන් හොදන්න පුළුවන් එක කමන්නේ අපි මෙහෙම. හරිද? මේක අපි එස්ටිමේට් කරනවා. හරිද? මම මේක ගන්න හේතුවක් තියෙනවා. හරිද? දැන් අපි ගත්තොත් 360යි 13යි අතරහය 80 මට මතකයි දෙනවා ආද අතරහය 80යි මේක තමයි හරි ගන්න. හරි. එතකොට මේ 4යි 6යි 80ක් ආවේ කෙලින්ම මෙන්න මේක එම්ප්ලොයි කෙනෙක් අවුරුද්දට කරන සර්විස් එක. ඒ කියන්නේ එක එම්ප්ලොයි කෙනෙක් අපි එස්ටිමේට් කරා 13ක් දවසට ඒ වගේ දින 360ක් මෙයා වැඩ කරනවා. 13 එතකොට 4680ක් ටෝටල් කාර් වොෂ් එකක් මෙයා කරන්න ඕනේ. එක්කෙනෙක් 4680ක් ටෝටල් කාර් වොෂ් එකක් මෙයා කරන්න ඕනේ.
ඒ මෙන්න මෙයා කරලා තියෙන්නේ මෙන්න මාසෙටම සොරි අවුරුද්දනේ අපි ගත්තේ අන්න ඒක පොඩ්ඩක් පොයින්ට් එක හොඳේ අවුරුද්දට ගත්ත හින්දා මෙයා මුළු අවුරුද්දට සාමාන්‍යයෙන් බෙගිනර් කෙනෙක් මෙයා තාම බෙගිනර් කෙනෙක් හරි ඒ හින්දා මෙයාට දාන සාමාන්‍යයෙන් 500ක් ද එතකොට සාමාන්‍ය මෙයා 500 තමයි දැනට වැඩ කරේ එතකොට මෙයා 500 දැනට අපි මෙයා හොදලා තියෙනවා ඒ දැන් මේ 4000 සෙල්සියස් ගාව එක්කෙනෙක්ටනේ එන එක එම්ප්ලොයි කෙනෙක්ට අපි හිතමු අපේ කම්පැනි එම්ප්ලොයිස් 6 දෙනෙක් ඉන්නේ වැඩි වුණේ 6 දෙනෙක් ඉන්නේ එතකොට 4680 අපි මේ අනිත් කට්ටියත් එක තරගෙ ඉන්නේ හරි මේ එම්ප්ලොයි සහ මේ එම්ප්ලොයි ඒ වගේම එම්ප්ලොයිස් කීප දෙනෙක් අතරින් මෙයා කැපිලා තියෙන මෙයාගේ වර්ක් ප්‍රොග්‍රස් එක අපි බලන්න ඕනේ එතකොට මම මෙයාට රිවෝඩ් එකක් දෙනවා නම් සාමාන්‍යයෙන් රෑන්ක් එකක් දෙන්න එහෙම සිද්ධියක් කරන්න මේකේ අවස්ථාවක් තියෙනවා total employees ලා කීයක්ද අපි හිතමු 6 දෙනෙක් ඉන්නේ 6 දෙනෙක් පේනවද දන්නේ යෝගී 1 2 3 4 5 6 6 දෙනෙක් total employees අතරින් මෙයා කැපිලා පේන්න හේතුව වගේ මෙයා කැපිලා පේන percentage එකක් අපි ගන්න ඕනේ ඒ හින්දා මෙන්න මේක multiple වෙනවා හරිද උඩින්ද හරිද දන්නේ 180යි හරි මම හිතන්නේ මේක හරියන්න ඕන කොහොම හරි අන්න මගේ පෑන් අන්දී වෙන්න තිබුණා කොහොම හරි එතකොට total employees ලා total මගේ අකුරු පොඩ්ඩක් ඇතයි ගන්න එක total employees 6 දෙනා අතර මෙයා එක්කෙනෙක්ගේ තියෙන අවුරුද්දට කාවෝෂස් ගාන මොකද අපි එස්ටිමේට් කරේ 13 වැඩි කරා ඒක අවුරුද්දකට තියෙන දින ගණනින් ඊට පස්සේ මෙයා ටෝටල් අපි එස්ටිමේට් කරා එස්ටිමේට් මට කාර්යකට හිතෙනවා මට අර ෆෝන් එකේ ස්ක්‍රීන් එකෙම හදන් තිබ්බනම් දහස් වාරයක් හොඳයි කියලා මේකෙන් තමයි කරන්න තියෙන්නේ ඉතින් හරි ඉතින් පොයින්ට් එකේ හැටියට එස්ටිමේට් කරා අපි 13ක් 90360ක් 360ක් තියෙන ගණන් ගන්නවා 360ට 4680ක් ආවා total car washes හරි ඊට පස්සේ මෙතන මෙන්න මේ එම්ප්ලොයි මෙන්න මෙයා අපි හිතමු චාමර් කියලා චාමර් රණවකනේ මේ හරි චාමර් රණවකනේ හරි සෝරි චාමර් කියන ඩයල් එක total car washes මම කාර් එකක් උත්තන්න total car washes මෙයා කරලා තියෙන කස්ටමර්ස් වෙනුවෙන් හරි අපේ එම්ප්ලොයි අපේ දන්නවනේ සාමාන්‍යයෙන් තේරෙන කස්ටමර් එක අපි වොෂ් එකක් සර්විස් එකක් දීලා මෙයා earn කරලා තියෙන ගාණක් ඒක අපේ බැංක් account එකේ ඒ revenue එකයි car washes එකයි දෙක හරි car washes එකෙන් අපිට පුළුවන් මනින්න මෙන්න මේ චාමර මනින්න පුළුවන් progress එක හරි එතකොට ඩයල් එක total අවුරුද්දට 500ක් හොදලා තියෙනවා හරි 500ක් මෙයා හොදලා තියෙන්නේ අවුරුද්ද දැන් ඉතින් ඔන්න ඩිසෙම්බර් 30න් ඉවර 31යි සෝරි හරි ඒක 300ට ගමු කවන්නේ නැහැ හරි ඒ ඔන්න ඩිසෙම්බර් 30න් ඉවර ඔන්න 500ක් හේතුවා දැන් ඩයල් එක රෑන්ක් එකක් හරි දෙයක් බලාපොරොත්තු වෙන මොකද ප්‍රොමෝෂන් එක හරි ඉතින් අපි ප්‍රොමෝෂන් එක දෙනවද නැද්ද ඔන්න ওই පොයින්ට් එක ගන්න මෙන්න මේ ටෝටල් අපි දැන් එස්ටිමේට් කරපු ප්‍රමාණය ගන්න මෙන්න මේ 20 25 වුණා හරි එතකොට 28යි 0.80 එතකොට මෙන්න මේ 28යි 0.80 තියෙනවා හරිද පේනවද දන්නේ මේ පැත්තට පේනවනේ 28යි 0.80යි CU වැඩි කර ඉන්වර්ටර් පර්සන්ටේජ් එක විදිහට ගන්නවා පර්සන්ටේජ් එක එතකොට මම ආයෙ මේක මම කෙටියෙන් පැහැදිලි කරලා දෙන්නම් 28යි බිංදුව කියන්නේ
total car washes estimator estimator එතකොට මේ 28.80 කියන්නේ මම ආයෙ කියනවා total high employee හරි මේ වගේම චාමර වගේම 6 දෙනෙක් චාමර රණ මේ බාදිස කොහොමද 6 දෙනෙක් හරි 1 2 3 4 5 6 දෙනාගෙම total car washes මේ ඉතින් අපි estimate කරේ දැන් මෙතනින් එක වැඩි වෙන්න පුළුවන් මෙතන එක එක ගණන් තියෙනවා මෙහා එතන එක්කෙනෙක් දැන් එක්කෙනෙක් දෙකක් හොදලා දෙන්න පුළුවන් දෙකක් දැන් මේ පහක් හොදලා තියෙන්න පුළුවන් එක එක විදිහට බෙදෙන්න පුළුවන් හරිද ඒව අපිට අදාළ නැහැ එතනින් ඩයල් එකේ work progress එක තමයි මනින්නේ එතනින් කිසිම ගාණක් ගන්න එපා ඊට පස්සේ මෙන්න මේ 20 26 ඉස්සරහට මේ 20 26 අවුරුද්ද අවසානයේදී මෙන්න මේ චාමරගේ progress එක අපි වань ඉන්න ඕන හරිද તો දැන් ඩයල් එක 500ක් හොදලා තියෙනවා හරිද එතකොට මේක ගියන් පස්සේ පොඩ්ඩක් ඉන්න මම කැල්කියුලේෂන්ස් අල්ලන්න හරි එතකොට මේ 1.79කට ආසන්නව ගන්න පුළුවන් අනේ මම දන්නේ මේක මම මේ කනාවට කියන්නේ හැද්ද මට ෂුවර් එකක් නැහැ බල කැල්කියුලේෂන් කරලා බලන්න හරි එතකොට චාමර කියන ඩයල් එක අවුරුද්දට හරි අවුරුද්දට මම නිකන් 500 මේ ඔළුවට ආපු ඉන්න දැන් හැදේ 500ක් නැත්නම් ඩයල් එක ඕන අවුරුද්ද හොදලා දෙන්න පුළුවන් 13 වැඩි කරලා 360ෙන්ම එන 4680ක් එනවා 13 360 වැඩි කරලා 4680ක් එනවනම් 500 වැඩි කරලා තියෙන මෙහෙම වෙන්න පුළුවන් ඩයල් එකෙන් නැත්තේ අවුරුද්දේ මැද නැත්තම් අවුරුද්ද අන්තිම කියන පරාසය වෙන්න පුළුවන් තේරෙනවද අන්න එතන පොයින්ට් එක අවුරුද්ද මුලේදී අනිවාර්යෙන් ඩයල් එක 3000 කියන ලෙවල් එක පන්නනවා හරි අනිවාර්යෙන් ඩයල් එක 3000 ලෙවල් එක පන්නනවා හරි එතකොට මෙන්න මේ අවුරුද්ද මැද සහ අන්තිම කියන පරාසය ඇතුළත ඩයල් එක ආපු හින්දා තමයි මෙන්න මේ 580 ඩයල් එක ආචිව් කරේ එතකොට ඩයල් එක මුළු අවුරුද්ද අවසානයේ ඩිසෙම්බර් වෙනකම්ම ඩයල් එක 500යි හොදලා තියෙනවා එතකොට ටෝටල් අපි එස්ටිමේට් කරන්නේ මේ දා එතකොට ටෝටල් එස්ටිමේට් කරලා ඇදලා ගන්නවා මෙන්න මේ හරය නේද හරයට ගන්න ඊට පස්සේ අපි වැඩි කරනවා සීනි පර්සන්ටේජ් එකක් දෙන්න ගන්නවා එතකොට 20යි 26 අවුරුද්දේ මෙන්න මෙයාගේ වැල් පර්සන්ටේජ් 100ට 1.79% එක දැන් අපි ගමු මේ 20යි තොර අලුත් අවුරුද්ද 2027 ගද්දී 2027 ගද්දී දැන් අපි හිතමු ඩයල් එක අපි එස්ටිමේට් කරපු ගාන වෙනස් කරන්න මොකද ඒක ප්‍රමිතියන් හරි අපි එස්ටිමේට්ුවක්නේ එස්ටිමේට්ුව වෙනස් කරන්දී ලොකු සිද්ධියක් වෙනවනේ මැනේජින් සයිඩ් එකේ සාමාන්‍ය අවසර ගන්නවා හරි එස්ටිමේට්ුව වෙනස් කරන්න පුළුවන් අවස්ථා කීපයක් තියෙනවා හරිද මගේ පොයින්ට් ඔෆ් view එකේ හැටියට සාමාන්‍යයෙන් ව්‍යාපාරයේ ප්‍රොෆිට් එක අප්‍රයිස් එකදී ඉම්ප්ලොයිස් සහාය කරන්න පුළුවන් ඉම්ප්ලොයිස් සහාය කරන්න වැඩි වෙන්න ඉතින් සාමාන්‍ය ව්‍යාපාරයේ දිගටම රන් වෙගෙන ඉද්දී ප්‍රොෆිට් එක වැඩි වෙනවා ප්‍රොෆිට් එක වැඩි වෙනකොට කෝස්ට් එක කවර් කරගන්න ඉතින් ඒක විදි තියෙනවා අර දන්නවා ඇති මේකම මොකද මේ ලෝන් එකක් අරගෙන මම අර පෙන්නුනේ කවර් කරලා සාමාන්‍යයෙන් ලැබෙන ලාභයෙන් කවර් කරන්න විදිය මේ වද ස්ථාවර පිරිය කවර් කරන්න අන්නේ විස්තිය සිද්ධි ගොඩක් තියෙනවා මේක මම කතා කරන්නේ මේක පොඩි කෙටියෙන් මාතෘකාවක් ඉදලා ගත්ත මෙතනට හරි දැන් අපේ ප්‍රොෆිට් එක වැඩි වෙනවා ඒ වගේම අපිට එම්ප්ලොයි සහාය කරන්න පුළුවන් මොකද අපි ඉන්නේ අපේ ව්‍යාපාරය ග්‍රෝ කරන්න නම් ඉතින් ඉන්න ප්‍රොෆිට් එක වැඩි වෙනත් එක්කම එම්ප්ලොයිස් වැඩි වෙනවා එම්ප්ලොයිස් වැඩි වෙන තමයි කට්ටිය ඉස්සරහට යන්නේ සහ පස්සට එන්නේ සමහරව අයින් වෙනවා ඉතින් දන්නවනේ කීක සිද්ධි තියෙනවා සාමාන්‍ය නඩු දානවා බයිලා සිද්ධි තියෙනවානේ සාමාන්‍යයෙන් පඩිය වැඩි වෙනකම මෙහෙ අපි හිතමු ලක්ෂ 2යි මෙහෙ ලක්ෂ 3යි කියන තුනට මාරු වෙනවා ඒක ඉතින් සාමාන්‍යයි හරි
ඒව කව කරන්න අපි දැනගන්න. ආසන්න විතර වීඩියක් මම මේ රෙකෝඩ් කරා අන්තිම හරින් ඉතින් මේ මට ඉතින් මේමගේ ටයිම් ලයින් එකක් දවුගේ මේ ෆෝන උපරිම රෙකෝඩ් කරන්න පුලන් ටයිම් එක විනාඩි 20යි. ඉතින් මං අනේ පැයක් විතර කතා කරලා ඉතින් ඉතින් එකමාරක් විතර ඉතින් කතා කරලා නිකම්ම කාටවත් නෑ. ඉතින් කෙටියෙන් ඉතින් වෙන්නේ මේ මම ඉතුරු ටික කතා කරේ මොකද්ද මේ වර්ක් මම තව එකක් කතා කරා මගේ මාකටිං සෙලර් ගැන. හරිද? එහෙනම් අපි හිතමු සාමාන්‍යයෙන් කෙටියෙන් මම කියන්න මේ ප්‍රොග්‍රස් එක අපිට ප්‍රතිලෝම විදිහට බලපාන්නත් පුළුවන්. ඒ විදිහ තමයි මම මේ ඒ බලපාන්නේ. දැන් අපි හිතමු විකුණන්න අපි යවන බ්‍රෝකර් කෙනෙක්ට අපි හිතමු ස්ටොක්ස් අපි හිතමු පෑන් ගමු. චාමරටම පෑන් යමු ඕන්න දැන් කවුෂස් කියලා ඩයල් එක පාර්ට් ටයිම් විදිහට ජොබ් එකක් කරන අපේ දැන් හරිද? ඩයල් එකට අපි මාකටිං මාකට් එකට අපි දාමු ඩයල් එකට ඕනනම් විකුණලා දෙන්නේ කියලා අපි යවුවා කොටස් 50000කින් මම කියපු ටිකේ 50000කින් 25000ක් ඩයල් එකට පෑන් යවුවා මේ විකුණලා දෙන්නේ කියලා. හරිද? ඩයල් එක සහ තව අනිල් කියලා ඩයල් එකක් එක්ක ඒ අනිල්ට දැන් කොටස් 50000 25 යවන්නේ. අනිල්ටත් යවන 25000 ඩයල් එකගේ ප්‍රොග්‍රස් එක අතර බලලා ඒ ප්‍රොග්‍රස් එකේ පර්සන්ටේජ් එකෙන් අඩුම එකට දැන් අපි හිතමු අපි දැන් අපි විකුණන්න දැන් අපි යාට යවුවට පස්සේ ඩයල් එක අවුරුද්ද අන්තිමේ කීපයක් යවනවානේ. මාසේ අන්තිමේදී එහෙම යවනවා. මෙන්න මේක මට විකුණ ගන්න බැරුණා මෙච්චරක් ඉතුරුයි කියලා. හරිද? අන්න ඒ පර්සන්ටේජ් එක අඩුම පර්සන්ටේජ් එකට අපි ප්‍රොමෝෂන් එකක් දෙනවා. කියන ආපසු මඩුම සබ් මේ මාකටිං සෙලර්ට අපි ප්‍රසන්ටේජ් එකක් අල්ලලා අපිට යාට ප්‍රොග්‍රස් එක බලන්න පුළුවන්. මොකද අපිට ආපසු වෙන්න ප්‍රසන්ටේජ් එක වැඩි වෙන්න අපිට අලාභයි කියලා කියන්න පුළුවන්. ඒක අපිට විකුණුම් පිරිමයට බලපානවා. හරිද? ඒ හින්දා අපි අන්න එතනින් වර්කර්ගේ ප්‍රොග්‍රස් එක මනින්න පුළුවන් එන්න එතනින් පොයින්ට් එක අල්ලලා ඒ හින්දා කෙලින්ම උතනට සම්බන්ධ වෙනවා අඩු ආපසුවෙන් ප්‍රසන්ටේජ් එකක් තියෙන එම්ප්ලොයි සමාන අඩුම ප්‍රසන්ටේජ් එකක් තියෙන එම්ප්ලොයි කෙලින්ම අතන සම්බන්ධ වුණෙන් පස්සේ මේ ප්‍රොග්‍රස් එක මනිනවා. මැනලා අඩුම ආපසුවෙන් ප්‍රසන්ටේජ් එකක් තියෙන කෙනාට මේ අවුරුදු කීපයක බලලා එයාට ප්‍රොමෝෂන් එකක් දෙන්න පුළුවන්. සහ අන්තිමට මම කිව්වේ මේ සමර එකක් කියන්නේ අන්තිමට මම කිව්වා මේ කෙටියෙන් අන්තිමට කිව්වා ස්ටාර්ස් වලින්. දැන් අපි තුමු සර්විස් එකක් දෙන තැනකින් අපි තුමු සෙලින් හරි කාවෂින් හරි අපි බිස්නස් දෙකම එකට කරලා ගත්තත් 5 star 4 star 3 star 2 star 1 star කියලා දෙමු. ඒ අතරින් 1 star percentage එක වැඩිම කෙනාට පොඩ්ඩක් කතා බහ කරලා බලන්න ඕන. මොකද එච්චර වැලියු එකක් එන්නේ හේතුව කියලා. මොකද 1 star කියන පොඩ්ඩක් විතර අර තියෙනවනේ මාර විදිහට දැන් ඩයල් එක වැරදි විදිහට සර්විස් එකක් දුන්නා කියලා කියන්න පුළුවන් නේ 1 star කියන සාමාන්‍ය අඩුවෙන් 5 star තියෙන කට්ටියට ඕන නම් 5 star වැලියු එක වැඩි වෙන්න අපිට ඩයල් එකට ප්‍රොමෝෂන් එකක් දෙන්න තේ සයිඩ් එකෙම පුළුවන්. එතකොට අර හොඳ ප්‍රොග්‍රස් එකක් සහ හොඳ කස්ටමර් කෙයාර් එකක් එක්ක සම්බන්ධයක් තියෙනවා නම් හොඳ විදිහට ප්‍රොග්‍රස් එකක් තියෙනවා අන්න එතන මේ ප්‍රොමෝෂන් එකක් දෙන්න පුළුවන්. අන්නේ පොයින්ට් දෙකම අල්ලලා අපිට ඕන නම් වර්කර්ගේ ප්‍රොග්‍රස් එක මනින්න පුළුවන් කියන එක තමයි මම අන්තිම හරියෙන් කිව්වේ. මම හිතන්නේ මගේ ටයිම් ලයින් එක දැනට ඉවරයි. මම දැනුත් මේ වීඩියෝ එක ඩිලීට් කරලා තමයි මේකත් වීඩියෝ කරන්නේ. එහෙනම් කලින්ම සුබ දවසක් එනම් පරිස්සමෙන් ඉන්න උත්සාහ කරන්න.